පින්වතුනි ආදරය කියන්නේ තණ්හාවට කියන නමක්. තණ්හාවට ආදරයට කියනවා ආදරය කියලා. අර අපි ආදරයට කියන්නේ චූටි අයියා කියලා. අන්න ඒ වගේ තණ්හාවට මිනිස්සු ආදරයට දාගත්ත නමක් තමයි ආදරය, සෙනෙහස, ස්නේහය ආදී වගේ වචන. ඔය ඔක්කොමටම තව නමක් දාන්න පුළුවන් පින්විතනි. ගිනි. ඔය ඔක්කොම ගිනි ඔය. එහෙනම් ඔබ මට කියන්න පින්විතනි, අම්මට පුළුවන් ද දරුවට ආදරය කරන්න? බෑ. අම්මට පුළුවන් ඇහැ හරහා එන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වලට ආදරය කරන්න. තව කන හරහා එන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වලට ආදරය කරන්න. දිව, නාසය, කය හරහා ඔන්න ওই ටිකට ආදරය කරන්න පුළුවන්. බැරි වුණොත් මන හරහා එන එකට ආදරය කරන්න පුළුවන්. දරුවා ඉස්කෝලේ ගියාම අම්මා ආදරය කරන්නේ මොකටද? මන හරහා එන එකට. අනේ මුළු ගෙදරම පාළු වෙලා මේ පොඩි එකා ඉස්කෝලේ ගිහිල්ලා කියනව නේද එහෙම? මොකද දරුවට ආදරය කරන්න බෑ. දරුවට ආදරය කරන්න පුළුවන් ආදරය කරන්නේ අතන. තණ්හා කරන්නේ අතද හිතද? හිතයි ආදරය කරන්නේ. හිතයි තණ්හා කරන්නේ. එහෙනම් පින්වතුනි මේ ලෝක සත්‍ය හැමතිස්සෙම තමන් කැමති දේවල් මක් කරනවද? ආරක්ෂා කරනවා. ඉතින් දරුවා කැමති පින්වතුනි හොඳට කට් එකක් එහෙම ගාලා සුදු වෙන්න ගාගෙන ඔළුවේ. ඒ කොල්ලෝ එහෙම කැමති නේද? ඔළුවේ සුදු වෙන්න ගාගෙන එහා පැත්තෙන් මෙහා පැත්තෙන් කට් එකක් දෙකක් බේරලා ගෙදර එනවා. ආපු ගමන් මොකද පුතා කළේ අම්මා? හොඳයි වරින් බත් ටිකක් බෙදලා දෙන්න කිව්වද නැත්නම් පොලු කෑල්ලක් අරන් ආද ඵලයන් ගිහින් ආයෙ කොණ්ඩේ කපන් වරින් කියලා. මට නම් එහෙම කළා තියෙනවා. අපේ තාත්තා. මං කියලාම නෙමෙයි මං පොඩි කාලේ කොණ්ඩේ කපන්න ගියාට පස්සේ ඒ මහත්තයා කොණ්ඩේ කැපුවා කමුඩ කපලා තියෙන්නේ කොහොම හරි මේක පේන්න. පොඩ්ඩක් සුදු පාට වගේ පේන්න නැත්නම් කට් එකක් වගේ පේන්න. ගෙදර ආවට පස්සේ බැලුවා. මොකද ප්‍රින්සිපල් කෙනෙක් නේ. මුළු ජීවිතේම කරන්නේ ළමයිගේ කොණ්ඩේ බලන එක ආදි වශයෙන් ඒවනේ. ආව ගමන් බැලුවා ගත්ත කොට්ටක් ගහන්න ඉස්සලා දැම්පල්ලෙන් කව පයින් ගිහලා ඉදිරි ටිකක් කපාගෙන වරෙන් කිව්වා. ගියා පයින්ම ගිහිල්ලා ඉවරලා බාබර් මහත්තයාට කිව්වා තාත්තා ආයි පැන්නුවා කියලා. මිනිහත් බය වුණා. බැලුම් ගහන්න වෙයි කියලා. ඔය එතුමා ඉගෙන ගත්ත කෙනෙක්. කැපුවා. තවද ඔයගේ ගන්න තියෙන දේ මොකද්ද හිතලා බලන්න. දරුවා කැමති කට් එකට. ඉතින් දරුවා කැමති නම් කට් එකට දරුවාගේ කැමැත්තට දරුවාගේ සතුට අම්මාගේ සතුට. මොකද අම්මට ඔය කේන්ති ගියේ එක දැක්කහම දරුවාගේ සතුටද අම්මගේ සතුට ඔය ඔක්කොම සුරංගනා කතා. දැන් මම මේවා කිව්වට පස්සේ මේ සමාජයේ උලා කන ලෝකයේ උලා කන්නේ මාවත් කයි. ඒකයි මම මේවා බොහොම අඩුවෙන් කියන්නේ. මොකද පින්වතුනි ලෝකයේ උලා කන කෙනාට ලෝකයේ ගැන පොඩ්ඩක් හරි අහිතක් කිව්වොත් ඌරු ජුවල් යනවා. ලෝකයේ උලා කන්නන්ගේ හැටි. නැවත එනම් දැන් ඔබ හිතලා බලන්න මේ දෙමාපියෝ කැමති දේ ද බලන්නේ නැත්නම් දරුවා කැමති දේද බලන්නේ? දෙමාපියෝ කැමති දේ. එහෙනම් මේ ලෝකේ ඔබගේ යාළුවා ඔබව ආශ්‍රය කරાવી ඔබ ඒ යාළුවාව පිළීමෙන් නිදහස් කරන කල ඊට පස්සේ කරපින්චාරම්පේ න්‍යායට වැටෙනවා. හොද්ද රස කරන කල් ලෝක තියාගෙන ඉන්නව හොද්දේ. රස කරලා ඉවරනාට පස්සේ තවදුරටත් රස කරන්න බැරි නම් මොකද කරන්නේ? විසි කළා දානවා. හැබැයි ඔබ හිතන් ඉන්නවා මම නැති වුණොත් මේ අය විනාශ වෙයි. ඒක නිසා මම මේ ඇත්ත එක්කම සිටිය යුතුයි. මම ඔබට පිටුනේ මේ ලෝකේ තියෙන න්‍යායක් පෙන්වන්නේ. අම්මා තාත්තා දරුවා අතර තියෙන සම්බන්ධයත් ඕක නම් පිටුනේ යාළු හිත මිත්‍රාදී අතර තියෙන සම්බන්ධය ගැන මොන කතාවද?